ඉන්නවා මගේ ලස්සන චූටිම චූටි චුට්ටන් කෙල්ල ඉස්කයියා. මෙන්න ඉන්නවා මගේ චාචු චාචේ පින්කි නෝස් ඒක චූටි පැටයා. ඉතින් මම චූටි පැටව දෙන්නට දෙන්න යන්නේ බිස්කට් කොහෙන්ද? ස්කයි එන්න ඕපන් ස්කයි දුවලන් බිස්කට්. මේ චාචු ඉසලත් ඇවිල්ලා කාලා ගියේ. ස්කයි ටින් එකටම ඔළුව දාගෙන කනවා. නානා නෙදී. නූනු නානේ නානා නිදුලු නා මෙන්න කන්න. ඉතින් ඔන්න මගේ චූටි බඩු යට දෙක ඇවිල්ලා ඉන්නවා. ඒ දෙන්න බිස්කට් කනවා. මෙයාට දානවා විතරයි දන්නේ. මෙයා මගේ අම්මෝ නැවෙනවා විතරයි ගන්නෙ. එක සවල් පාරයි දෙන්නේ. අර සවලෙන් එකක් කණ්ඩ යනවා නම් එක්කගෙන යන්න ඕනේ එකම කෙනා අපේ අනේ අපේ ඒක හරියන්නේ අපෝ ළමයා ටෙම්පරේචර් වැඩිලානේ. ඔන්න ඉතින් මගේ කෙල්ල අනේ මන් දානේ ළමයි ලෙඩ වෙලා බේත් පුවා ගන්න තමයි තියෙන අමාරුම දේ. හරි සවලෙන් කන්න අපි එක්කන් යමු අපේ චාචුව චාචු එකපාරේ ඔළුව නැවපු ගම කැම ටික ඉවරයි. ස්කයි චුට්ට කනවා. හරි පෙත්තක් බොමු රත්තරන්. ඔන්න ඉතින් ළමයි අසනීප වෙලා. මේ ළමයි අසනීප වුණා කියන්නේ හරි. මම ටෙන්ෂන් වෙනවා කියන එක තමයි.